කොහොමද ජීවිතය කියලා ඇහුවොත් ගත්ත තැනම සමහර කෙනා අපෝ හාමුදුරනේ කතා කරන්න එපා ජීවිතේ දුකයි ඔන්න එක කණ්ඩායමක්. කොහොමද ජීවිතය කියලා මම වරදක් නෑ හාමුදුරනේ සාමාන්‍ය ඉතින් ඔහේ ගෙවිලා යනවා ඒ දෙවෙනි කණ්ඩායම. කොහොමද ජීවිතය කියලා තුන්වෙනි කණ්ඩායමෙන් යනවා ජීවිතේ මල් තමයි හාමුදුරනේ යන්න කට්ටිය. කොටස් තුනයි කොහොමද වැඩක් නෑ හාමුදුරනේ ජීවිතේ දුකයි. දෙවෙනි එක ජීවිතේ ඔහේ ගෙවිලා යනවා. තුන්වෙනි එක ජීවිතේ මල් තමයි. දැන් ඕගොල්ලෝ මගෙන් ওই ප්‍රශ්නේ අහන්න. පොඩි හාමුදුරුවනේ කොහොමද ජීවිතේ කියලා මොන වගේ උත්තරයක් දෙයිද? ඈ? මොකක්ද දෙයිද? අහන්න බය නැතුව අහන්න. පොඩි හාමුදුරුවනේ කොහොමද ජීවිතේ කියලා හෙවොත් මම කියන්නේ නැන්දි හාමි ජීවිතේ මල් තමයි. අන්නේ මල් විදිහට ගත්ත ජීවිතේ ඔබට නැති වුණාම අපිට පුංචි දුකක් දැනෙනවා. ඇයි ඒක ඔයගොල්ලොන්ට නැත්තේ? ඇයි ළඟා කරගන්න බැරි කියන එක. නේ? ජීවිතේ මල් තමයි කිව්වම ඒ වචනේ සැඟවුණු තව යටි අර්ථයක් තියෙනවා. මලේ ස්වභාවය තමයි පිපෙනවා, පර වෙනවා. අපේ ජීවිතෙත් වෙලාවක පිපෙනවා වෙලාවක පර වෙනවා. හැබැයි උඩින් බැලුවොත් කවුරු හරි ඇහුවොත් කොහොමද ජීවිතේ මල් තමා ජීවිතේ සතුටින් සන්තුට්ටි පරමන්දනන් තියෙන කෙනාගේ ජීවිතේ කොහොමත් මල් තමා. අන්නේ ජීවිතේ මල්පල ගන්වන්න තමයි ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ ලස්සන දහමක් දේශනා කළේ. දහමට අනුව යම් කිසි කෙනෙක් සිත සකස් කර ගන්නවා නම් ඒ අනුව හැසිරෙනවා නම් ඒ මාවතේ ඒ පිළිවිතේ යනවා නම් එයාගේ ජීවිතේ කොහොමත් මල් තමයි. එතනින් බාහිරව වැඩ කටයුතු කරන සියලුම දෙනාගේ ජීවිත එක්ක දුකයි නැත්තම් ඔහේ ගෙවිලා යනවා තමයි. ඔය මනුස්ස ආත්ම භාවයේ ලැබුණේ ඔබේ ජීවිතය නිකන් ඔහේ ගෙවිලා යන්න දෙන්න නම් ඒ තරම් අපරාධයක් නම් ජීවිතේට කරගන්න එපා. දැන් ඔබේ වයස කීයද කියලා බලන්න. තාම ඔබ ප්‍රමාද නැහැ. හේතුව ඔබේ ඇස් දෙක පේනවා, කන් දෙක ඇහෙනවා, කතා කරන්න පුළුවන්, අත පය හරි හැටි හොලවල වැඩක් කරගන්න පුළුවන්. තාම කොච්චර වයසට ගියත් මම වයස අහන්න යන්නෙත් නැහැ. හැබැයි තාම ප්‍රමාද නැහැ. හේතුව හෙටට අද මේ බණ ටික අහලා හරියට ජීවිතේ එක කොටසක්, එක අඩියක්, එක පඩියක් නැගගත්තොත් හෙට අනිත්තා ජීවිතේ මල් විදිහටම ඉන්න පුළුවන්. හැබැයි මේ කියන බණ පද ටිකෙන් පොඩ්ඩක් හරි එහා පැත්තට පැන්නොත් මාර්ගයෙන් එළියට විසියුනොත් ආයි ජීවිතේ එක්ක ඔහේ ගෙවිලා යනවා. නැත්තම් ජීවිතේ දුකයි තමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙක්ට නිවන අවබෝධ කරලා දෙන්න කලින් ඊට මෙහා මැරෙනකම් කොහොමද කෙනෙක් ලස්සන්ට ජීවත් වෙන්න ඕනි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම ලස්සන්ට දේශනා කරලා තියෙනවා.